අනේ වාරි වාගේ වීඩියෝස් බලනවා. හායි කොහොමද ඔයාලට? ඉතින් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ආයෙත් මම කැම්පස් එකට ගියා. ඉතින් කැම්පස් එකේ වීඩියෝ එකක් තමයි මම අද අරගෙන ආවේ ඔයාලට. අපි කැම්පස් එකෙන් අවුට් වුණත් එක්කම අපිට කැම්පස් එකේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ අපේ ජූනියර්ස් නංගිලා මල්ලිලාගෙන් going down party එක හම්බුණා. ඉතින් ඔන්න අපි ඒකට තමයි මේ කැම්පස් එකට ආයෙත් ආවේ. අනේ වාරි වාගේ වීඩියෝස් බලනවා. අනේ අත ගන්න. ඔන්න ඔහොම තමයි කාලෙකින් ආයෙත් අපේ යාළුවෝ ටික හම්බුණාම. ඔන්න ඉතින් ගොඩක් කාලෙකින් තමයි ආයෙත් කැම්පස් එකේ යාළුවන්ව හම්බ වෙන්නේ. ඉතින් හැමෝටම ගොඩක් සතුටුයි. හැමෝම හරිම ආදරෙන් කතා කරා. අපි දැන් මේ අපේ පාටි එක තියෙන තැනට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් පාටි එක තිබුණේ අපේ නිව් බිල්ඩින් එකේ. ඉතින් කැම්පස් එකේ තියෙන නිව් බිල්ඩින් එකේ තමයි අපේ going down පාටි එක තිබුණේ. ආයි කියලා මං අපි දැන් මුලින්ම පාටි එකට යන්න ගියාට පාටි එකට පටන් ගන්න කලින් අපිට තිබුණ චූටි වැඩක් කරන්න. ඒ තමයි අපේ බැච් එකේ ළමයි හැමෝම එකතු වෙලා ලස්සන ෆොටෝ එකක් ගන්න එක. අපි ඉතින් ෆොටෝ එක ගන්න ආයෙත් යනවා සයිබේ වලට. අනේ ඉතින් මෙතන වාඩි වෙලා මම මේ මොනවද පෙන්නන්නේ කියලා මම නොදන්නේ. දැන් මට ගන්නේ මොනවද zoom කරලා පෙන්නුවේ කියලා. මං හිතන්නේ අර වැල් වල තියෙන මල් වෙන්න ඕන. ඉතින් අපි මෙතන ටිකක් වෙලා වාඩි වෙලා හිටියට ෆොටෝ එක ගහන්න. ඉතින් මෙතන සෙට් උනේ නැති නිසා අපි ෆොටෝ එක ගන්න ආයෙත් වෙන තැනකට ගියා. ඔන්න දැන් නම් අපේ පාටි එක පටන් ගන්න හදන්නේ. ඉතින් අපි ඇතුළට ආවා. ඔන්න දැන් පොල්තල පහන දැල්වලා අපේ ජූනියර් බෙජ් එකේ ඉන්න අපේ සභාපති මල්ලි ඔන්න පිළිගැනීමේ කතාව කරා ඊළඟට. එයාලා ඇත්තටම ලස්සන උත්සවයක් සංවිධානය කරලා තිබුණා අපි වෙනුවෙන්. එයාලගේ බෙජ් එකේ ළමයි හැමෝම එකතු වෙලා
ඊට පස්සේ ඉතින් අපේ ලෙක්චර් කෙනෙක් ලස්සන කතාවක් කරා. ඔන්න දැන් අපේ ළමයි හැමෝම එකතු වෙලා අපේ ලෙක්චර්ස්ලට චූටි සමරුවක් පිළිගන්නවා. ඔන්න අපේ යාළුවෙකුත් ලස්සන සින්දුවක් කිව්වා. අනේක හරිම ලස්සනයි. ඉතින් අපේ බෙච් එකේ යාළුවෙක් තව සින්දුවක් කිව්වා. ඒකත් හරිම ලස්සනයි. ඔන්න මේකට තමයි මම ආසම වුණේ. නංගිලා මල්ලිලා ලස්සන නාට්‍යයක් ඉදිරිපත් කරා. ඒක හරිම ලස්සනයි.
ඔන්නේ නාට්‍යනුත් පස්සේ උන් අපේ එකේ හිටපු සභාපති කතාවක් කරා. 2018 මගේ සහෝදර සහෝදරියන් වහන්සේලා ආදරණීය නංගී මල්ලි ඉස්කෝලේ 2024 අපිට මේ වෙලේම සම්පූර්ණ සාකච්ඡා මේ ඔන්න අපි දැන් යන්නේ අපේ කාඩ් එහෙමත් අරගෙන ලස්සන ෆොටෝ ටිකක් ගන්න. ඉතින් ෆොටෝස් එහෙමත් අරගෙන අපිට කෑමක් දුන්නා අපේ නම් යනවා වෙලා. ඉතින් කෑම එහෙමත් කාලා ඉතින් අපි දැන් මේ හදන්නේ අපේ පාටි එක අවසන් කරන්න තිබුණ ලස්සන DJ එකක් දීලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න.
ඉතින් මෙහෙම තමයි අපේ පාටි එකත් ඉවරුනේ. එයාලගෙන් හම්බුන නංගිලා මල්ලිලාගෙන් හම්බුන පාටි එක. ඉතින් ගොඩක් දුකයි ආයෙත් ඉතින් කැම්පස් එකේ මෙහෙම හම්බවීමක් නෑ නේද කියලා. ඉතින් ආයෙත් පරණ මතක අලුත් කරගත්ත යාළුවෝ හැමෝම එකතු වෙලා ඒ වගේම ලස්සන සංග්‍රහයක් දුන්නා ඒ නංගිලා මල්ලිලා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.